බලන්න මම අද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ විශ්ව ආකර්ෂණීය නීතිය ගැන. විශ්ව ආකර්ෂණීය නීතිය කියන්නේ මොකක්ද? ඇත්තටම කිව්වොත් අපිට දෙයක් ලබා ගැනීමට විශ්වය පිළිබඳව විශ්වාසය තිය යුතුයි. විශ්වය පිළිබඳව විශ්වාසය නැත්තම් අපිට දෙයක් ලබා ගන්න බැහැ. අපි විශ්වය කියන්නේ සබහාදහම. සබහාදහමට ආදරය කරන්න ඕනේ. එතකොට අපිට නිකම්ම අපේ දේවල් ලැබෙනවා. ලැබෙනවා කියන අපි ඒකට උත්සාහ කරන්න ඕනේ. එතකොට කොහොමද මේක අපි කරන්නේ? හරි අපි බලමුකෝ කොහොමද කරන්නේ කියලා. ඍණාත්මක සිතුවිලි අයින් කරලා ධනාත්මකව හිතන්න ගන්න. එතකොට ධනාත්මකව හිතන්න ගත්තාම අපිට ගොඩාක් දේවල් ළඟා කරගන්න පුළුවන්. අපි උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ මෙහෙම මට නිවසක් තියෙනවා. මට නිවසක් නෑ කියලා කියමුකෝ. මට නිවසක් නෑ මම පව්කාරයෙක්. එතකොට එහෙම කියලා අපි හිතනකොට ඒ දේවල් එහෙම හිතනකොට අපිට ඒක නැත්තටම නැති වෙනවා. අපි නෑ සල්ලි නෑ කියලා හිතුවොත් සල්ලි නෑම තමයි. කිසි දෙයක් නෑ කියලා හිතුවොත් අපි පව්කාරයෙක් කියලා හිතුවොත් අනිවාර්යෙන් අපිට ඒ දෙයම තමයි. අපි ධනාත්මකව හිතනවත් එක්කම අපේ උනන්දුවක් තියෙන්න ඕනේ. විශ්වයෙන් අපිට මාර්ග පාදාල් දෙනවා. එතකොට අපි හිතුවොත් අපිට දෙයක් කරගන්න පුළුවන්. අපේ උත්සාහය කැපවීම ඒ වගේ දේවල් තියෙනවා නම් අපිට ඕනම දෙයක් ළඟා කරගන්න පුළුවන්. ඉතින් අන්නේ සිතුවිලි හිතන්න ගන්නකොට අපිට නැති දේවල් ආකර්ෂණය වෙනවා. අපි හිතමුකෝ මට මේ දේ තියෙනවා කියලා මට හිතුවොත් අනිවාර්යෙන් ඔයාට ඒ දේවල් ආකර්ෂණය වෙන්න ගන්නවා. ඒකයි විශ්ව ආකර්ෂණීය නීතිය කියලා කියන්නේ. නැති දේවල් අපිට එකපාරටම මෙහෙම ලබා ගන්න අමාරුයි. අපි ඒකට කැපවීම කරන්න ඕනේ. එතකොටයි අපිට මේ විශ්ව ආකර්ෂණීය නීතිය පිළිබඳ පොඩ්ඩක් අවබෝධයක් වෙන්නේ. නැති දේවල් ආකර්ෂණය කරගන්නේ කොහොමද? අපේ උනන්දුව තියෙන්න ඕනේ. විශ්වය පිළිබඳ විශ්වාසය, එතකොට විශ්වය පිළිබඳව ආදරයෙන් බලන එක. එතකොට හැමෝටම ආදරේ සතා සිව්පාවට පවා අපි ආදරය කරනවා නම් අපිට ඒ විශ්වයෙන් අපිට ආශිර්වාද කරනවා. සෑම කෙනෙක්ටම හොඳ වචන කතා කරන්න. එතකොට ධනාත්මක සිතුවිලි සිතන්න. මට මේ දේ කරන්න පුළුවන්. මම මේ දේ කරන ගමන් ඉන්නේ. ඒ වගේ දේවල් හිතන්න ගන්න. එතකොට ඕගොල්ලන්ට නිකම්ම විශ්වයෙන් ආශිර්වාද ලැබෙනවා. ඉතින් අපි විශ්වය අපිට අවස්ථාව අපිට දැනගන්න ඕනි. හරිද? අපිට විශ්වයෙන් ලැබෙන අවස්ථා දැනගන්න ඕනි. ඒ මොකක්ද දන්නවද? අපි දැනගෙන ඉන්න ඕනි. ඒ කියන්නේ එතකොට අපි ඒ දේවල් දැනගත්තට පස්සේ අපිට ඒ දේවල් නිකම්ම ආකර්ෂණීය වෙනවා. ඇත්තටම කිව්වොත් මමත් විශ්ව ආකර්ෂණීය නීතිය කියලා මමත් කරනවා. මම ඍණාත්මක සිතුවිලි අත්හැරලා ධනාත්මක සිතුවිලි සිතන්න පටන් අරගෙන මේ අදහස් මට හිතුණා ඔයගලන්ට මම තාම YouTube එකට අලුත්. නමුත් මම හිතනවා මට මේක ඇත්තම කිව්වොත් මට මේක ඇත්තටම ගොඩාක් ප්‍රතිඵල තියෙනවා විශ්වය පිළිබඳව. මම ගොඩාක් විශ්වාස කරනවා. මට දෙයක් නැතුව තිබ්බා. ඒ දේ ළඟා වුණා මට. ඇත්තටම විශ්වය ආකර්ෂණ නීතියට සම්බන්ධ වෙනකොට මට ඒ දේවල් ආකර්ෂණය වෙන්න ගත්තා. ඇත්තටම ඕගොල්ලෝ ඍණාත්මක සිතුවිලි අත්හැරලා ධනාත්මකව සිතන්න. එතකොට ඕගොල්ලන්ට හැමදේම ලැබෙනවා. ඉස්සරහට කරන්න යන වැඩ ටිකක් තියෙනවා. එතෙන්දී මම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද මම මේ
කරන්න යන දේ ගැන ඇත්තටම කිව්වොත් විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා තමයි මම කරන්නේ. ඔයගොල්ලන්ට ඉස්සරහට දැනගන්න හම්බුවේ මං කොතනද ඉන්නේ, කොයි තත්ත්වෙද හිටියේ. මම ඉස්සරහට මගේ උත්සාහයනුයි විශ්වයේ තියෙන ආශිර්වාදයනුයි මම කොහොමද මේක කරගන්නේ කියලා මම ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. එතකොට අපි විශ්වයෙන් දෙන අවස්ථා අපි බලන්න ඕනේ. අපිට මේ එක අවස්ථාවක් එනවා. අපි හිතමුකෝ යාට මොකක් හරි ජොබ් එකක් හම්බ වෙනවා. ඒ වගේ දෙයකින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඒකට අවස්ථා පාදනවා. අපිට ආශිර්වාද කරනවා. අපි ඒකට කැපවීම තිබ්බේ නැත්නම් අපේ හීන වලට යන්න පොඩ්ඩක් අමාරු වෙනවා. අපේ කැපවීමයි අපේ විශ්වාසය තියෙනවා නම් අපි හැම දෙයක්ම ළඟා කරගන්නවා. මේකයි විශ්වාකර්ෂණ නීතිය කියලා කියන්නේ. එහෙනම් මගේ වීඩියෝස් හොඳ නම් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකනේ ක්ලික් කරන්න. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕගොල්ලන්ට ජේසු පිටයි. දිසරණයි. බයි.